ඇන්ටෝනියෝ කියලා පුද්ගලයෙක් මැසමිල්ටා ප්‍රදේශයේ අතෑරලා දාපු ගෙවල් වගේක් මිලදී ගන්නවා. මෙයා මේ ගරා වැටිච්ච පරණ ගෙවල් ආයෙත් යථා තත්ත්වයට ගන්න ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. මේ හැම ගෙදරක්ම මෙයා ලස්සනට හදාගෙන ගියා. මේත් එක්කම ඇන්ටෝනියෝට එක ගෙදරක් හම්බ වෙනවා. හැබැයි මෙතන අතීත කතාව නම් මෙච්චර හොඳ එකක් නෙවෙයි. ඇන්ටෝනියෝ කියන විදිහට මේ ගෙදර හිටපු එක පුද්ගලයෙක් එයාගේ නිදන කාමරේ හදිස්සියෙම මිය ගිහින් තිබුණා කියලයි. එක්තරා රාත්‍රියක ඇන්ටෝනියෝ මේ ගෙදර ඉද්දී එයාට තේරුම් යනවා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා. සැකයත් එක්ක ඇන්ටෝනියෝ තීරණය කරනවා මෙතනට පස්සේ වෙලාවක එන්න. මෙහෙම හිතාගෙන එළියට ගිහින් ගෙදර දිහා බලද්දී එයාගේ ඇඟ හිරිවැටෙන දෙයක් එයා දකිනවා. ගෙදර එළියට ඇවිත් ඇන්ටෝනියෝ උඩ තට්ටුවේ ජනේලෙ දිහා බලද්දී ගෙදර ඇතුලේ තිබ්බ ලයිට්ස් නිවෙන්න පත්තු වෙන්න ගන්නවා. හැබැයි මෙතනදී ඔයා ටිකක් අවධානයෙන් බැලුවොත් වීඩියෝ එක ටිකක් ස්ලෝ කරපුවාම අඳුරු හැඩරුවක් ගන්න මොකක් හරි නාඳුනන දෙයක් එතන ඉන්නව පේන්න තියෙනවා. ඒත් එයා කියන විදිහට ඒ ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ කියලයි. ඒත් ඇත්තටම ඒ මොකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. නත්තලට ටික දවසකට කලින් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් වෙන ටීනා උදේ පාන්දර 4ට විතර පල්ලියේ උත්සවයකට සහභාගී වෙන්න යනවා. මේ වෙලාවේදී මේ පල්ලියේ මිනිස්සු පිරිලයි හිටියේ. මේ හේතුව නිසා ටීනා පල්ලියෙන් එළිය තිබ්බ පුටුවක ඉඳගෙන හිටියා. එකපාරටම එයා වැටෙන් එහා පැත්තේ අමුතුම දෙයක් දකිනවා. Comienza a atacar un sitio de los tanques llegando a la paella Serapia, Vicente, Juan, Mas, Arisha, Eumeris, Blas. දැන් ටීනා මේක දකිනවත් එක්ක බීතියට පත් වෙලා තියෙනවා. මේත් එක්කම එයාගේ නැරඹුම්කරුවෝ කියන්න අරගෙන තියෙන්නේ එයා අහම්බෙන් අස්වාභාවික දෙයක් කැමරාවට සටහන් කරගත්තා කියලයි. ඔයාලා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? නැත්නම් අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මැගී ගෑන් මෙන්න මේ භයානක වීඩියෝ එක සමාජ මාධ්‍යවලට මුදාහරිනවා. එයා මෙහෙම කරන්නේ මේ වීඩියෝ එකේ එයාට පැහැදිලි කරගන්න අමාරු දෙයක් සිද්ධ වුණ නිසායි. මැගී කියන විදිහට එයාට හිතාගන්න බැරි ගොඩාක් දේවල් එයාගේ ගෙදර සිද්ධ වෙනවා කියලයි. නාදුරන විදිහට දොරවල් ඇරෙන්න වැහෙන්න ගන්නවා වගේම නාදුරන ඡායාවල් එයාගේ ගෙදර සැරිසරනවා ඇස් දෙකෙන්ම එයා දැකලා බීතියට පත් වෙලා තියෙනවා. මේ හේතුව නිසා මෙයාට රැට නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් එන්න ගන්නවා. ගෙදරට එන ආගන්තුකයන්ට මෙතන গুপ্ত ගතියක් තේරිලා තියෙනවා. මේ වීඩියෝ එකේදී මැගී ගෙදරට වෙලා එයාගේ හුරතල් පූසත් එක්ක කාලය ගත කරන ගමන් ඉන්නවා. මෙතනදී වෙන එක දෙයකට මෙයා ගොඩක් බය වෙලා තියෙනවා. මැගීගේ පූසව නාදුරන විදිහට ඇදිලා යනවා රෙකෝඩ් වෙලා තියෙනවා. හැබැයි ඒ අදින දේ මොකක් වුණත් ඒක අපිට කාටවත් පේන්නේ නම් නැහැ. දැන් මේ වීඩියෝ එකේ මොකක් හරි අස්වාභාවික සාක්ෂියක් තියෙනවද? මේක සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. 2024 දෙසැම්බර් මාසයේදී මිචිගන් ප්‍රදේශයේ ජීවත් වෙන ලීසා ජෝන්සන් හදිස්සියෙම ඇහැරෙන්නේ ഘോഷාකාරී ශබ්දයක් ඇහුණු නිසායි. මෙයා නැගිටලා එයාගේ මොබයිල් ෆෝන් එක බලද්දී CCTV කැමරා එකෙන් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තිබ්බා. ඒකෙන් කියලා තියෙන්නේ චලනයක් සටහන් වුණා කියලයි. ඇඳෙන් නැගිටලා එයා මේ මොකක්ද කියලා බලන්න යනවා.
සුදු පාට ඕබ් එකකට සමාන දෙයක් ලීසගේ ගෙදර ඉස්සරහා පාවෙනවා පේන්න තියෙනවා. ලීසා මේ වීඩියෝ එක දානවත් එක්ක කියලා තිබ්බේ එයාගේ අවටින් නාදුරන බලයක් එයාට තේරුණා කියලයි. මොකක් හරි දෙයක් එයාගේ ළඟ තියෙනවා කියලා එයාට තේරුම් ගිහින් තියෙනවා. විනාඩියක් විතර මෙහෙම ඉද්දි අර පාවෙන ඕබ් එක ලීසගේ ළඟට එන්න පටන් ගන්නවා. ලීසා කියන විදිහට එතන ගොඩාක් වෙලා ඉන්න එයාගේ ඇඟට අමුතුම දෙයක් තේරෙන්න අරන් තියෙනවා කියලයි. මොකක්ම හරි දෙයක් එයාව අල්ලනවා වගේ. ලීසට මේ දේවල් දැනුණත් කිසිම දෙයක් පේන්න නැති නිසා එයා ආයෙත් ගෙදර ඇතුළට යනවා. ලීසා ගෙදර ඇතුළට ගියාට පස්සෙත් අර පාවෙන ඕබ් එක ඒ විදිහටම පාවෙන්න ගන්නවා. ලීසා මේ වීඩියෝ එක බැලුවට පස්සේ එයාට මේ කිසිම දෙයක් පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. මේත් එක්කම ලීසා හිතන්න අරන් තියෙන්නේ මේ ඕබ් එක එයාගේ ළඟින් ඉඳලා මිය ගියපු කෙනෙක්ගේ ආත්මයක් වෙන්න පුළුවන් කියලයි. ඒත් ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ කියන්නේ IPL ගැනයි. සියලුම ක්‍රිකට් ලෝලීන්ට ත්‍රාසය භුක්ති විඳින්න වගේම ඔයාලගේ ප්‍රියතම කණ්ඩායම් වලට සහාය වීමට මේක හොඳම විදිහක්. මේක වෙන්නේ වනෙක් සමගයි. ඔයාට තරග සජීවීව නරඹන්න පුළුවන් වගේම ලකුණු පරීක්ෂා කරන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රතිඵල සඳහා ඔට්ටු අල්ලන්නත් පුළුවන්. හොඳම දේ තමයි ඔයාට BMW කාර්, iPhone, ලැප්ටොප් සහ තවත් බොහෝ ත්‍යාග දිනා ගන්නත් පුළුවන්. පළවෙනි ලොගින් එකේ ලියාපදිංචි වෙද්දී වන් කසායි කියන කෝඩ් එක පාවිච්චි කරලා $130ක් දක්වා මුදල් ලබා ගන්න පුළුවන්. ඔයාට මේ සල්ලි ලේසියෙන්ම ඔයාගේ බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරගන්නත් පුළුවන්. ඒ වගේම 1xB 24 hours customer support එකකුත් දෙනවා. එහෙනම් අදම මෙන්න මේ බෝනස් එක ලබා ගන්න. මේ ඊළඟ සිද්ධිය අප්ලෝඩ් වෙන්නේ R-Ghost කියන සබ්රෙඩිට් එකටයි. මේ පෝස්ට් එකේ කියලා තියෙන විදිහට එයාගේ අත්තම්මගේ ගෙදර ගැහැණු ආත්මයක් විසින් ශාපයට ලක් කරනවා කියලයි. මුලදී මෙයාලා මේක විශ්වාස කරන්නේ නැහැ. ඒත් මෙයාලගේ අත්තම්මා අමුතුම පින්තූරයක් අරගෙන තියෙනවා. පෝස්ට් එකේ කියලා තිබ්බ විදිහට එයාගේ අත්තම්මා අලුත් ජංගම දුරකථනයෙන් පින්තූරයක් අරන් තියෙනවා කියලයි. නොහිතූ විදිහට මේ වගේ අසාමාන්‍ය දෙයක් එයාගේ පින්තූරේ සටහන් වෙලා තියෙනවා. එයා කියන විදිහට මේ වෙලාවේදී ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ කියලයි. සමහරක් නැරඹුම් කරුවෝ කමෙන්ට්ස් වල අමුතුම දේවල් කියලා තිබ්බා. මේ දේ මොකක් වුණත් ඒක සුදු පාට ඇඳුමක් වගේම සුදු පාට බොනට් එකක් දාගෙන ඉන්නවා. හැඩරුවෙන් නර්ස් කෙනෙක්ට සමාන පෙනුමක් ගන්නවා. ඒත් ඇත්තටම මේ හොල්මනක් නැත්තම් මේක සාමාන්‍ය දෙයක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ භයානක වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ මීට අවුරුදු 18කට කලින්. අදටත් මේ වීඩියෝ එක බලන අයට මේක පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. අදටත් මේක ඇත්තම අස්වාභාවික සිද්ධියක් විදිහට ප්‍රසිද්ධයි. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන කාන්තාවගේ නම තමයි මිස් ලෝරා බී කියලා කියන්නේ. ටොරොන්ටෝ කැනඩාවල පරණ ගෙදරක් සුද්ධ කරන ගමන් ඉන්නවා. මේ ගෙදර ගොඩ කාලයක් තිස්සේ වහලා දාලා තමයි තියෙන්නේ. එයා මේ ගෙදර අස් කරන්න යන්න කලින් අසල්වැසියෝ කියන්න අරන් මේක ශාපලත් ගෙදරක් කියලයි. කටකතාවල හැටියට පුංචි දරුවෙක්ගේ ආත්මයක් මේ නිවසේ සැරිසරනවා කියලා කියන්න අරන් තියෙනවා. ලෝරා මේ විකාර දේවල් විශ්වාස නොකර මෙයාගේ වැඩ ටික කරගෙන යනවා. එක්තරා රාත්‍රියක එයා මේ ගෙදර ඇතුළට යනවා. ගෙදර වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මෙතනට යන්නේ තව අඩුපාඩු මොනවද කියලා බලන්න ඕනේ වුණ නිසායි. මේ ගෙදරට තවමත් විදුලිය අරගෙන නැහැ. මේ හේතුව නිසා එයා නයිට් විෂන් කැමරා එකකින් මෙතන චෙක් කරන ගමන් ඉන්නවා. මෙතනදී එයා ලොකු වැරද්දක් කරගත්තේ කියලා එයාට තේරුම් යනවා. So we are September 18th, 2006. We are officially 18 days behind schedule. These guys have been working for 6 months and I have no idea what they've been doing. Our renovation is not gone to any schedule. I mean, there's still drywall these guys haven't hung. I don't know what the hell they've been doing. Oh, there's even more damage. Like now things are peeling off the walls.
everything up here, I mean, it's just disgusting. I don't know what's going on. Look at, there's holes in the walls up here. It's just, oh, jeez. අද්භූත හැඩරුවක් ගන්න ළමයෙක්ට සමාන ඡායාවක් පඩිපෙළේ උඩම තියෙන කාමරය ඇතුලේ ඉන්නවා පේන්න තියෙනවා. මේත් එක්කම ලෝරා මේකට කලබල වෙලා මේ ගෙදරින් එළියට යන්න තීරණය කරනවා. මෙතනදී රෙකෝඩ් වුණ දේ එච්චර පැහැදිලි නැහැ. ඒත් අපි මේ වීඩියෝ එක ස්ලෝ ඩවුන් කරපුවාම මේ දේ මොකක් වුණත් ඒක හරිම গুপ্ত චලනයක් කරනවා. ඒ දේ අතුරුදහන් වෙන්න කලින් ලෝරට අතවනනවා පේන්න තියෙනවා. නැරඹුම්කරුවෝ කියන්න අරන් තිබ්බේ මේ ඉන්නේ අසල්වැසියෝ කියන අර දරුවගේ ආත්මය කියලයි. මේත් එක්කම ගොඩාක් අය කියලා තිබ්බේ ඒ දේ මොකක් වුණත් ඒක ලෝරට කතා කරනවා කියලයි. ඒත් මේ සිද්ධියේ අවසාන තීරණය ගන්න ඕනේ ඔයාම තමයි. ඔයාලට මම අද බෝනස් කම්පිලේෂන් එකක් ගෙනාවා. මේ වීඩියෝ එක ගොඩාක් දෙනා අතර ෂෙයා වෙන්න අරන් තියෙනවා. මම මේක පෙන්වන්න හිතුවේ සමහරක් විට ඔයාලා මේක දකින්න නැතුව ඇති කියලා හිතුණ නිසායි. මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයෙක් වෙන ජෙස් මොජෝ ඩොජෝ 2 කියන යූසර් විසින්. මේක ගොඩාක් දෙනෙක්ගේ අවධානයට පත් වෙලා තියෙනවා. ජෙස් කියන විදිහට එයාගේ දුවගේ කාමරය නාඳුනන අස්වාභාවික වස්තුවකින් ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. මේ පළවෙනි වීඩියෝ එකේ අපිට පෙන්වන්නේ ජෙසීගේ දුව කොච්චර බය වෙලාද ඉන්නේ කියලයි. The guy is at the door. Guy. Can we go together? Yeah. Do you want to open the door or you want mommy to open it? I want mommy to open it. Okay. He's in there. The guy? Yeah. He's scary. He's scary. I'm scared. It's okay. No. ජෙස්ගේ දුව සෙල්ලම් කරන කාමරයට යන්න ලොකු බියක් දක්වනවා. කොටින්ම කිව්වොත් ප්ලේ රූම් එකේ දොර අරින්නත් එයා බය වෙන්න ගන්නවා. එයාගේ සතුට පිරීලා තියෙන කාමරයට මේ දරුවා යන්න ලොකු බියක් දක්වලා තියෙනවා. එයා කියන විදිහට නාඳුනන මිනිස්සෙක්ව දැක්කා කියලයි. ඒත් ජෙස් කාමරේ දොර ඇරියත් එයාට කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. ජෙස්ගේ දුවගේ කාමරේ ඇතුලේ සෙල්ලම් ගෙදරක් තියෙනවා. මේ දරුවා මේකේ පැය ගාණක් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා. හැබැයි ජෙස් කියන විදිහට ළඟකදී ඉඳලා එයා මේක ළඟටවත් යන්නේ නැහැ කියලයි. මේ හේතුව නිසා මේ දරුවගේ සෙල්ලම් ගෙදරට ඩෝබෙල් කැමරා එකක් සෙටප් කරන්න මෙයා තීරණය කරනවා. එයාට ඕනේ වෙනවා මේකේ ඇත්ත නැත්ත හොයාගන්න. ජෙස් හිතුවේ එයාගේ දුව මෙච්චර කල් බොරු කියනවා කියලයි. හැබැයි මේ වීඩියෝ එක දැක්කට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙන්න ගන්නවා.
නාදුරන විදිහට බෙල් එක රින් වෙන්න ගන්නවා. මේත් එක්කම ඒ සෙල්ලම් ගෙදර දොර ඇරෙන්න වැහෙන්න ගන්නවා. මේ ගෙදර ඇතුලේ දාලා තියෙන බෝනික් එකේ කොණ්ඩයක් සෙලවෙනවා පේන්නත් තියෙනවා. ටික වෙලාවක් යනවත් එක්ක ජෙස් මේ කාමරයට එනවා. ඒත් එයාට මේ කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. කොහොම හරි ජෙස් එයාගේ වීඩියෝ එක සමාජ මාධ්‍ය වලින් ඩිලීට් කරලා තියෙනවා. එහෙම කරන්නේ එයාගේ දුවගේ ආරක්ෂාව ගැන හිතලයි. ජෙස්ගේ දුව ඇත්තටම දකින මිනිස්සයා කවුද? මේක අස්වාභාවික සිද්ධියක්ද? නැත්තම්